ආයුබෝවන් සියලු දෙනාටම මගේ නම උපුල් රංජිත් මම ඔයගොල්ලන්ට ජීවිතය රාජ්‍ය සේවය ඒ වගේම තමයි ජීවිතේ ජයගන්නේ කොහොමද යන වටිනා අවස්ථාවන් රාශියක් ඇති කරගත්ත වටිනා වැඩසටහනක් තමයි ප්‍රකාශයටපත් කරන්න මම මේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනියට මම කියන්නම් ජීවිතය අපි ජීවිතය දකින්නේ කොහොමද කියලා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර වටිනා වස්තුවක්. ඒ වටිනා වස්තුව රැක ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. වටිනාකම ගත්තාම ජීවිතයේ පළවෙනියටම වටිනාකම තියෙන්නේ සතුට. සතුට තමයි ජීවිතයේ වටිනාකමක් අපි දකින්නේ. ඒ ජීවිතයේ වටිනාකම් රාශියක් එක්රොක් කරගෙන යනකොට අපිට තවත් වටිනා අවස්ථාවන් ජීවිතේ උදා වෙනවා. ඒ වටිනා අවස්ථාවක් තමයි රාජ්‍ය සේවය. අද විශාල වශයෙන් රාජ්‍ය සේවය පිරිහෙමින් පවතින සමාජයක් තමයි බැලු බැල්මට දකින්න ලැබෙන්නේ. සෑම කෙනෙක්ගෙන් ඇහුවොත් අපි මහ ජනතාවගෙන් ඇහුවොත් අපේ රාජ්‍ය සේවය ගැන ඔයාලට දැනෙන අදහස්, යෝජනා සහ ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ මොනවද කියලා දැන ඇහුවොත් සියලු දෙනාම කියන්නේ රාජ්‍ය සේවය කියන්නේ පුටුව රත් කරලා වැටුප් ගන්න පිරිසක් තමයි බැලු බැල්මට අපිට නම් කියන්න තියෙන්නේ කියලා. ඒ ඇයි එහෙම කියන්නේ? සමහර අය කියනවා අපි රාජ්‍ය සේවයට ආව නිසා ඒ ඇයට රාජ්‍ය සේවයට යන්න බැරි නිසා රාජ්‍ය සේවය ගැන එක එක කතා කියනවා කියලා. ඒ අපේ නිදහසට අපේ හිත හදාගන්න අපි විසින් නිර්මාණය කරගත්තු නිබන්ධය මම දකින විදිහට. ජීවිතය රාජ්‍ය සේවය සහ තමාගේ ක්‍රියාකාරීත්වය ගත්තාම ඔය සියලු දෙයක්ම දම්වැලක පුරුකක් සමාන එක වගේ. රාජ්‍ය සේවකයා ගත්තාම කරුණු රාශියක් පෙරදරි කරවගෙන තමයි පත්වීම්ලාභියා පත්වීම අරගෙන තම සේවා ස්ථානයට වැඩ බාර ගන්න ගියාට පස්සේ තියෙන්නේ. සිනහ මුසු මුහුණින් හරි ආසාවෙන් තමා කරන සේවය අතිවිශිෂ්ට අයුරින් කැප කරලා මහන්සි වෙලා එය තමාගේ ජීවිතයට ලැබුණු වටිනා අවස්ථාවක් හැටියට අනිත් අයට විශාල වටිනාකමක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. මගේ ජීවිතයේ රාජ්‍ය සේවයට මම දැන් ඇවිල්ලා හරියටම පුරා වසර 10කට ආසන්න කාලයක්. ඒ රාජ්‍ය ජීවිතයේ ඇතුලේ ගත්තාම මම දකින්නේ හරිම පුදුමාකාර වටිනා ලැබිච්ච ආශිර්වාදයක්. බැලු බැල්මට සියලු දෙනාම දකින්න නැති දෙපා හිමි වෙලා තියෙනවා. හැබැයි මගේ ජීවිතයේ දෙපා හිමි වෙලා කියලා මම හිතන්නේ. රාජ්‍ය සේවයට මම ඇත්තටම භාවිතා කරගන්නේ මගේ ජීවිතයට තව කෙනෙක්ගේ අනුකම්පාවක් ලබා ගන්න මම මේ භාවිතා කරන්නේ. මම ළඟට රාජ්‍ය සේවය මම ලබන අතරතුර මම කරන කාලයේ අතරතුර මගේ රාජ්‍ය සේවය කරගන්න එන සියලුම ඕනම කෙනෙකුට මම පළවෙනි සබඳතාවය තමයි හොඳින් ඒ පුද්ගලයා දකින්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයාගේ හැඩරුවවත් ඒ පුද්ගලයා ඇඳගෙන ඇඳුම පැළඳුමවත් ඒ පුද්ගලයා දාගෙන ඉන්න ආභරණවත් නෙවෙයි මම දකින්නේ. ඒ පුද්ගලයා කිනම් හෝ කෙනෙක් මොන තරාතිරමකද කියලා මම එහෙම නෙවෙයි දකින්නේ. මම ළඟට වැඩක් කරගන්නේ නම් වටිනා දෙවි කෙනෙක් හා සමාන වටිනා මිනිසෙක් ඇටියටයි මම යාම දකින්නේ. ඒ කෙනා හොඳින් දැකලා ඒ කෙනාගේ ජීවිතයට මම විශ්ින් කරන්න ඕන පුළුවන් දේ හොඳින් කරලා දෙන්න අවස්ථාවන් දැකගෙන ඊළඟට මම උත්සාහ කරනවා ඒ කෙනා කතා කරන දේ හොඳින් ඇහුම්කන් දෙන්න. ඒ කෙනා කතා කරන විලාසයවත් ඒ කෙනා කතා කරන්න උත්සාහ කරන දේවත් නෙවෙයි මම බලන්නේ. ඒ පුද්ගලයා කතා කරන්නේ මොනවද කියලා. ඒ කෙනා කතා කරලා කියනවා අනේ සමහරට අඬලා කියන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට කේන්තියෙන් කියන අවස්ථාත් මම දැකලා තියෙනවා. සමහර වෙලාවට එයාට ජීවිතේම කලකිරෙන අවස්ථාවන් විදිහට කතා කරන විදිහත් මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. එහෙම මම ජීවිතේ දැකගෙන යනකොට ඒ කෙනා කතා කරන දෙයට මම හොඳින් ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දීලා මම තීරණය කරනවා
ඒ කෙනා කතා කරපු දේ අනුව මම කතා කරන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා කතා කරන්නේ මොන මාතෘකාවද? එයාට මොනවද කරගන්න ඕනේ? එයාට කොතෙන්ටද යන්න ඕනේ? එයා ආවේ මොන සේවය ලබා ගන්නද කියන දේ එයා කතා කරපු දේ හොඳින් ඇහුම්කන් දෙනවා. මගේ දෙවන සබඳතාවය තමයි ඇහුම්කන් දීම. අද රාජ්‍ය සේවයේ ඇහුම්කන් දීම කියන එක ඉතා ස්වල්ප වශයෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඕනම පුද්ගලයෙක් කතා කරන දේ අපි හොඳින් ඇහුම්කන් දෙන්න. අපි උදාහරණයක් වශයෙන් කරන තීක්ෂණව ඒ දේ දකින්න ඕනේ, තීක්ෂණව ඇහුම්කන් දෙන්න. හරි සරලයි. කන් දෙකක් අපිට දීලා තියෙනවා. ඒ දේ හොඳට අහන්න. තව කෙනෙක්ගේ දුක් ගැනවිලි හදවතට ගන්න. ඊළඟට තුන්වෙනි සබඳතාවය තමයි මගේ ජීවිතේට මම අරගෙන තියෙන කතා කිරීම. කතා කරලා ඒ අයට පිළිතුරු ලබා දීම.